ඉතින් අද මං ගෙන මේ තියෙන කරම් ප්‍රශ්නයෙන් අපිට ගැලවෙන්න සුපිරි විසදුම. ඉතින් මේ කාලේ අපිට ෆෝන් එක චාර්ජ් කරගන්න විදියකුත් නැහැනේ. ඉතින් අපි අද හදන්න යන්නේ සුපිරි පවර් බැංක් එකක්. මේක අපිට සාමාන්‍යයෙන් පැය 6ක් විතර තියාගන්න පුළුවන් කමක් ලැබෙනවා. ඉතින් ඕගොල්ලෝ මුලින්ම කරන්න ඕනේ මේ වගේ පවර් බැංක් එකට ඕන වෙන කේසින් එක හදාගන්න එක. ඊට පස්සේ ඔයගොල්ලන්ට ඕන වෙනවා ලිතියම් අයන් බැටරිය. මේක 3.7 වෝල්ට් තමයි තියෙන්නේ. මේකයි පරණ ලැප්ටොප් වල බැටරියකින් හරි කඩයකින් ඉල්ලුවත් හරි ඕගොලන්ට ගන්න පුළුවන්. ඊට පස්සේ ඔගොල්ල මේ බැටරි තුන එකට තියලා වයර් දෙක පාස්ස ගන්න ඕනේ. මේක ඉතින් හරිම සිම්පල් වැඩක්. ඊට පස්සේ ඕගොල්ල මෙහෙම කේසින් එක ඇතුළට ඕගොල්ලන්ගේ බැටරි තුන දාලා ඕගොල්ලන්ගේ පවර් බැංක් කේසින් එකට හොඳට හිරවෙන විදියට ඇතුල් කරගන්න ඕනේ. ඊට පස්සේ මේකට තව ඔයගොල්ලන්ට ඕන වෙනවා පවර් බැංක් මොඩියුල් එකක්. මේක ඕනම ටෙක් බඩු තියෙන කඩවල් වලින් ඔයගොල්ලන්ට ගන්න පුළුවන් 120කට වගේ අඩු මුදලකට. ඊට පස්සේ ඔයගොල්ලෝ ඉස්සෙල්ලා බැටරිය වයර් ටිකක් දාලා පාස් එකක්කනේ. අන්න ඒ වයර් දෙක මේ චාර්ජින් මොඩියුල් එකට චාර්ජින් මොඩියුල් එක නෙමෙයි පවර් බැංක් මොඩියුල් එකට පාස්ස ගැනීම කරගන්න ඕනේ. මේක පාස්ස ගත්තට පස්සේ ඉතින් අපේ පවර් බැංක් එක හදලා ඉවරයි. මේක ඉතින් ඕගොල්ලන්ට තේරෙනවා ඇති පොඩි සිම්පල් වැඩක්. ඔන්න ඉතින් අපේ බලන් තියෙන අපේ පවර් බැංක් එක හදපු විදිහේ මොකක් හරි දෙයක් charge කරගන්න පුළුවන්ද කියලා. දැක්කනේ ඉතින් අපි හදපු පවර් බැංක් එක ගොඩක් සාර්ථකයි. එහෙනම් ඉතින් අපි තව දවසක හමු වෙමු.